Hi travelers, ඉතින් කොහමද? ඔන්න අලුත් vlog එකක් අරන් ආවා. මම දැන් ඉන්නේ මගේ ජීවිතයේ ආසම view point එක ළඟ. ඒ තමයි සප්තකන්‍යා view point එක ළඟ. අපි අද යනවා අවාරි සිරිපා කරුණා කරන්න. ඒ අතරමඟදී අපි නතර කරා මේ ලස්සන view point එක ළඟ. මාත් එක්ක අද යනවා මහි vlog. කල්නොත් මාත් එක්ක වීඩියෝ එක හිටියා. ඔන්න ඉතින් මොකද හිතන්නේ අද? ඉතින් ඇත්තටම අවාරේ සිරිපා කරුණා කරන්න අපි යන්නේ. ඉතින් මමත් ගොඩක් ආස view point එකක් තමයි මේ සප්තකන්‍යා view point එක. ඇත්තට මේක මාරම වෙනසක් තියෙනවානේ. එතන මාර ලස්සන අද පැහැදිලි මොකද මේ මීදුම ගහිලා නැහැ අඩු හින්දා පල්ලෙහෙන් ගලාගෙන වැටෙනවා ලක්ෂපාන දියැල. එහෙනම් අපි අද අවාරේ සිරිපා කරුණා කරන්න මෙතනින් යන්න තියෙන්නේ. සප්තකන්‍යා view point එක ළඟදී අපිට අම්මා කෙනෙක් හම්බුණා. මෙතන ගුවන් යානේ අනතුරේදී ඒ අම්මට අවුරුදු 10යිලු. ඉතින් අපි අහමු ඔය අත්දැකීම කොහොමද කියලා. අම්මා කියන්න බලන්න කොහොමද අත්දැකීම කියලා. පුතේ එතකොට මට අවුරුදු 10 අපේ තාත්තලා හැම මෙතන බිස්නස් කරනවා. ඒ සීසන් කාලෙට. ඒ ප්ලේන් එකේ ඇවිල්ලා වැටිලා තමයි ඔය මේ දාස් වෙනින්දා දවසක්. ඒ දවසේ ඇවිල්ලා රෑ ගිනි ගත්තා. අපි නිදාගෙන නැහැ. අම්මලා හැරවල පෙන්නුවා. ඊට පස්සේ උදේ බලනකොට උන්ට ගිනි ගන්නවා ඔය කන්ද ඔක්කොම. සද්ද ඇහුණා වදිනවා. ඔව් වදිනකොට ඇහෙන්නේ නැති අපි ඉතින් නිදිනේ. පාන්දර 11කුත් ගානටද කොයිද. ඒ කරලා ඇවිල්ලා උදේ පාන්දර ගිනි ගත්තා. උදේ තමයි ඉතින් පොලිසියෙන් අර මෙහෙන් ආවේ. කට්ටිය ඇවිල්ලා එකම එක මේ සුද්ධියක් තමයි ගෙනිච්චේ මැරිලා. මැරිලා මේ බොඩි විතරක් ගෙනිච්චේ ආව විතර. අර යාළු ළමයා ඉන්දුනීසියාවේ ඉඳලා ඇවිල්ලා. අනිත් ඔක්කොම මෙතන තියෙන සමගෝලා. මේ අම්මගේ උපන් ගම තමයි මෙතන. ඉතින් ඒ අත්දැකීම ඊටම බිහිසුණු අත්දැකීමක්. 100 ගාණක් මැරෙනවනේ. 100 මට මතකද 100 ගාණක් මැරලා තියෙනවා. මෙතන සප්තකන්‍යා. ඉතින් මේක හම්බෙන් අපිට හම්බෙච්ච මේ ගත්ත වීඩියෝ එක. ඉතින් අපි යන්නේ සිරිපාද කරුණා කරන්න. අපි යන්නේ පැත්තට. ඔන්න ට්‍රැවලර්ස්ලා. අපි දැන් ඇවිල්ලා නල්ලතන්නියට. අපි අද රෑ නවතන්ගෙන හෙට පාන්දර 3ට 4ට වගේ තමයි සිරිපා කරුණා කරන්න සූදානම් වෙලා තියෙන්නේ. අපි අද නවතින්නේ පැරඩයිස් කියන තැන. මම කලින් පාර ඇවිල්ලා මෙතන තමයි දුන්නේ නැතුනේ. අපි නවතින තැනට. ඔයා ගත්තද මෙතන? මම බුක් කරගත්තා. හොඳයි මෙතන එතන පිරිසිදුයි අවුලක් නැහැ. හොට්ටෝට එහෙම තියෙනවා. ආවොත් මෙතන නවතින්න. ඔයාලට බලන්න පුළුවන් මම කලින් වීඩියෝ අපි ඇවිල්ලා මේ රූම් එකේ තමයි නවතුනේ. හරි එහෙනම් අපි හෙට උදේම සිරිපා කරුණා කරන්න පටන් ගමු. good morning හැමෝටම. දැන් වෙලාව 4:00යි 3ට තමයි යන්න ප්ලෑන් කරේ. කට්ටිය නැගිට ගන්න බැරි වුණා ඒ වෙලාවට. අපි දැන් සිරිපා කරුණා කරන්න හදන්නේ. අවාරේ හින්ද පොලිසියට අපි විස්තර දීලා යන්න ඕන. අපි නල්ලතන්නියට පොලිසියට ගිහිල්ලා විස්තර දීලා අපි දැන් ගමන ආරම්භ කරන්න හදන්නේ. කට්ටිය තාම රෙඩි වෙනවා. දැන් පල්ලෙහාට එනවා කට්ටිය. good morning ළමයි. good morning. good morning. good morning. කට්ටිය යන්න හදන්නේ දැන්. මේ විදියට කට්ටිය ටෝච් එක හදා ගන්නවා. වතුර ලයිට් නැහැ. අපි දැන් ඉන්නේ සිරිපාද ස්ථානයේ ඇතුල් වෙන මාර්ගයට ඇතුල් වෙන දොරටුව ළඟ. Germany. Yeah, nice country. Thank you. Good morning. Hi guys. සිරිපාදි හම්බුනේ. මහිකයි යාළුවේද? ඔන්න ඔය විදිහට තමයි සීත කකුල ගලාගෙන යන්නේ. අවාරේ ලස්සනයි කියන්නේ මේක තමයි.
මල් පිපිලා තියෙනවා. ඒ වගේම වතුර ගලාගෙන යනවා. දී ඇරි සක්‍රියයි. මාර ලස්සනයි කියන වචන නැහැ ඉතින්. අපි දැන් මෙතන පොඩ්ඩක් නතර වෙලා සීතල ගොල්ලන්ගේ උදේට කෑම මොනවා හරි හදාගෙන අපි නැවත කරුණා ගන්න පටන් ගන්නවා දැන්. මාර ලස්සනයි. වැඩි කරා. හාලක තැන් දෙන්න ඕන ඉක්මන. හරිද? ඇතනේ. පරිප්පුවක් හදලා මට මල්ලි ඇති ඇද්ද? තව ටිකක් දාන්න ඕනේ. අද මල්ලි මූඩි ගත්තේ අරගෙන දැන් පරිප්පු එක හරි දැන් උණ්ඩස් එකකුත් හදනවා. අද මහී අයියේ කිසිම උනන්දුවක් නැහැ ඉවිමසන් වල. ඉන්නෝනේ මල්ලි කෑමක් වෙනස් කෑමක් කන්න තමයි try කරන්නේ. හැමදාම එකම කෑම ගාලා ඇති වෙලා. හැමදාම ගාලා ධනුෂ්ක මල්ලි හොඳ රාජිනා පරිප්පු හදනවා බුදුලියට. මේ අපි අර පොඩ්ඩක් දුන්නා. මේ කොච්චර අපරිසිදු කරලාද බලන්න. මේ වගේ සුන්දර පරිසරයක්. ඔන්න උදේ ආහාරය මේ විදිහට ගන්න හදන කට්ටිය. හරි. පාරම සැරට දෙන්නේ අපිට මේ සැර. මොකද හිතන්නේ? කෑම හොඳද? නයෝ. හොඳයිනේ. සුපිරිය. සුපිරිය. කොහේ ගහම බලන්න පොඩ්ඩක් කටක් කාලා. ශනික. ඔව්. අවාරේ කොච්චර ලස්සනද බලන්න. මේ පැත්තෙන් ගිය පාරක් ගලාගෙන යනවා. සත්තුන්ගේ සද්ද එනවා. කියන්න වචන නැහැ. මාරම ලස්සනයි. මේ පේනවද? ගිය පාරක් ලස්සන ගිය පාරක් ගලාගෙන යනවා. මේ වගේම කොල්ල පාට පිරෙනවා. හරිත ලෝකයකට අපි ගෙනියන්නේ. අපි දැන් ඉන්නේ ඉදිකටු පානේ. බලන්න වාරෙදී කිසිම කැලලි කසල නැහැ. මුකුත්ම නැහැ. ඊට වාරෙද්දී ගන්න දෙයක් නැහැ. මගේ වාරේ වීඩියෝ බලන්න පුළුවන් කොච්චර මේ හරිය ජරාව කුණු තියනවද කියලා. පේනනේ අවාරේ එනකොට කිසිම ජරාවක් නැහැ. නේ අවාරේදී කිසිම එකක පොලිතින් කෑල්ලක් ආ මෙතන නැහැ. වාරේදී කොහමද? ඉවරයිනේ. වාරේදී මෙතන නැති ඕ මෙතන ගන්න දෙයක් නැහැ මේ ටික. මෙතන ඉඳලා නගින්නේ කොහමද? ඔව්නේ මේ හරිය ඉඳලා ඕ පැය කට්ටිය උඩට වීඩියෝ අයියෝ ගම කනවලද? කන බනේවනේ. මේ පැත්තේ මීදුමෙන් ගලාගෙන යනවා. ඒ වගේම යකා හැඬු ඇල්ලක් දැන් ටික ටික වැහිගෙන යනවා මීදුම. මෙන්න මෙතනින් දැන් සඳකර තැනට වහින්න තියෙන්නේ. මේ තියෙන පාර, අඩි පාර. ඔක දිගට යන්න තියෙන්නේ. මේ පැත්ත දැන් කරවල කරගෙන එනවා. වැස්ස එන්න හදන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ වැස්ස. නේ මල්ලි? අපි බලාපොරොත්තු වෙන්නේ වැස්ස. මල්ලි ජැකට් එක ගෙනල්ලත් නැහැ. වැස්ස ගැන අපි කතා කරන්නේ නැහැ නේද? අපි එන යන් තා පොඩ්ඩක් තියෙන්නේ. දැන් මහගිරි දබේ තරණය කරගෙන අපි යනවා ඉස්සරහට සිරිපා කරුණාවට. බලන්න කොහොමද කියලා දැන්
වට්ට මීදුව වැහිලා කියලා මොකද හිතන්නේ අද සුප්‍රිය මීදුව ඔක්කොම වැහිලා තියෙනනේ ඇත්තටම සුප්‍රිය දවසක් මෙතන මේක සම්පූර්ණ වෙන්නේ නේ. අපි වැස්ස තමයි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. වැස්සෙන එක නෑ ඒනට මීදුවේ තමයි අද මන්න හිතන්නේ. මීදුවේ ඔක්කොම වැහිලා කියලා තියෙන මේ පැත්තම හරිම ලස්සනයි. ඒ කියන්නේ දැන් වෙලාව කීයද කියන්නකො. වැඩි වෙලාවක් ගියෙත් නෑ මීදුව වැහිලා යන්නේ මාරම ලස්සනයි වෙනවනේ අපි මහගිරි දඹේ පසු කරලා දැන් එනවා අහස් ගව්වට මෙන්න තියෙන ඇහැල කනුව පොළො ටිකක් ගහන්න ඔන්න මහන් අපි අහස් ගව පසු කරලා මළුවට ළඟා වෙන්න තියෙන්නේ කුමාර නිදහස් කුරුල්ලන්ගේ සද්ද විතරයි යයි වතුර පාරවල සද්ද විතරයි මාරම ලස්සනයි මීදුව වැහිලා ගිහිල්ලා මේ පැත්ත බලාකුළු වෙන Nej. Acho que vocês jogam em sezonja. This is off season Só vocês. yes Isso é mesmo sezon. Acho dezembro. මෙන්න තියෙනවා පරණ කාලේ ටැප් එකක් එනවනේ ඉස්සර කාලේ වතුර ගන්න තියෙන මේ වගේ එකකින් තමයි සිරිපාදේ පොඩ්ඩක් මෙන්න මෙතනට බහිනවා මේ පැත්තේ රත්නපුරා පාර මෙතනට ලස්සනට පේනවා බෑන සමනල මේ ටික මාර ලස්සනයි ෆොටෝස් ටික මේ බෑන සමනල ඔය මේ දින එක ඔව් මේ බෑන සමනල මේ පැත්තේ පේනවා මාර ලස්සන ඉතින් එන්න මෙතන තමයි ප්ලේස් එක ඈ මීදුමේ වැහිලා තියෙන්නේ බෑන සමනල බාලාකුළු වලින් මුළු පැත්තම සාගරයක් වගේ වෙන මාර ලස්සනයි කියන්න වචන නැහැ මොකද හිතන්නේ හවාරේ සිරිපාදේ කරුණා ගැන තනිකරම පිස්සුවන්නේ. මාර ලස්සනයි දිව්‍ය ලෝකේ කිව්වට වැරද්දක් නෑ. මිහිපිට දිව්‍ය ලෝකය ඔන්න අපි සිරිපා කරුණා කරලා දැන් පහළට කරුණා කරන්න හදන්නේ අවාර සීසන් එකේදී මේ තුන්වෙනි පාර අපි දැන් හැටන් පැත්තෙන් නැතුව වෙනත් පාර කියන්න හදන්නේ කොහෙන්ද යන්නද Rajamale pare. අපි දැන් රජමලේ පාරෙන් තමයි පල්ලෙහාට කරුණා කරන්න හදන්නේ එහෙනම් අපි බලමු ඒ පාරේ ලස්සන කොහොමද කියලා ඔන්න වැස්ස පටන් ගත්තා දැන් හැබැයි මල්ලිගේ මූණ නිකන් පොඩ අවුල් ගිහිලා තියෙන වැස්ස කිව්වා වගේ මූණ යන්නේ බං ඔය ටික මන්නත කුණම දෙයක් කියලා. ක්ලෝස් කරානේ. නෑ මල්ලිගේ මූණ අවුල් ගිහිලා තියෙන්නේ මේ ජැකට් එකක්වත් ගෙනල්ලා නැති හින්දා අපි නම් ප්‍රාර්ථනා කරලා තව ටිකක් වහින්න කියලා අයියේ නේද අනුෂ්කායි අපි හිතපු තරම් ඒ වුණාට වැස්ස නෑ නේද? මදිනේ තව ටිකක් වහින්න ඕනනේ අපි ප්‍රාර්ථනා කරන්නේ අනේ වහි අය මොකද කියලා වහින්න දෙපාද වහි වැස්ස තමයි බලන්නේ මේ පඩි පෙළ වලින් වතුර ගලාගෙන ඉනවා බලන්න තමයි ආවේ. මෙච්චර අවාරේ ආවේ අපි පඩුවක් දාලා ආවා. අපි පහලට කරුණා කරන ගමන් අපිට දකින්න ලැබෙනවා හෝන් ප්ලේස් වල දකින්න ලැබුණු දෙයක්. ඒ තමයි නෙළු මල්. මෙන්න තියෙනවා නෙළු. එතකොට මෙන්න තියෙනවා නෙළු. බලන්නකෝ. මේ ආන්න අරහරියෙන් තමයි යන්න තියෙන්නේ. අර තියෙන පාර මේ තමයි සඳ මේ සමනල අඩවියේ හැදෙන නෙළු විශේෂය. මෙන්න තියෙනවා. පොඩ්ඩ ඇදින අර ඒ ටිකෙන් බලා ගන්න පුළුවන්.
සාටිය සූම් කරලා බලන්න. හොට්ටන් නම් අන්න අරේ යන්න තියෙන මොකද? අර තියෙන බෑවුම් වගේ මේක. ඔන්න අපි ඒ පාරට මේ විදිහට ඇතුල් වෙනවා. හරිත ලෝකයක් නැති කැලේ වැඩි යන තියෙන. වෙනස්ම අත්දැකීමක් ඒ. ඔන්න අපි සඳගල තැන්නෙම පහළට කරුණා කරනවා. ඒ වගේම වැස්සක් අපිට බලාපොරොත්තු වුණා. ඔන්න දැන් වහිනවා හයියෙන්. ඔව්. මම දමුල්ලේ. ඔන්න වැස්ස කරා. නේ අපි හරි අවුලන්නේ අපි යන්න. හරි ජය වේවා හරි. මේ පාරේ එන්න තමයි තියන්නේ. හරි. ඔව් දැන් වහිනවා මල්ලි. ෆෝන් එක දාගෙන තුල. අපිට තව යාළුවෙකුත් වෙනවා. මොකක්ද කරා? හැබැයි අපිට කොහෙ ගියත් වැස්ස සෙට් වෙනවා මල්ලි. ඔව්නේ. අපි දැන් යන්නේ සඳගල තැන්නේ පාරේ. වෙනම ලෝකයකට ඔයාලා එකයි යන්න හදන්නේ. පේනවනේ මාර ලස්සන මේ පැත්ත. ඉන්න. එයා ගියා අපිට කලින්. කට්ටිය මහ වැස්සේ තෙමීගෙන සඳගල තැන්නේ මහි අයියට පොඩි අකරදැබ්බියක් වුණා. පය ලිස්සා වැටුණා. පය ලිස්සා වැටලා ඉන්නේ. ඔන්න නාගෙන යන්නේ ලොකු වැස්සක් යනවා. මේ පාර හොඳයිනේ. පාර හොඳයි guys. පාර හොඳයි. මේ විදිහට කට්ටිය අර කඩේකුත් ඇරලා තියෙන ඉස්සරහා. මෙන්න මේ වගේ ලස්සන පාරක් තමයි තියෙන්නේ. ගල් අතරින්. මෙන්න මේ විදිහට යන්න තියෙන්නේ මලුත් තියෙනවා. මහ වැස්සේ අපි යනවා. සිරිපා කරුණා කරලා පහලට. කුමාරී සිරිපා කරුණා. මෙතෙන්ට අතරම මේ පාර කිසි අවුලක් නැහැ නේ. කිසි අවුලක් නැහැ පාර. පොඩ්ඩක් බහින්න අමාරුයි මේ. අපි පෙරේට කොට මේක පාර හොඳට තියෙනවා කියන්නේ. සුද්ධ කරලා වගේ තියෙන පාර. ඈ? මහා වැස්ස. හරි නේද තියෙන්නේ? අපි මෙන්න මෙතන තමයි මළුව තියෙන්නේ. අපි දැන් ගොඩක් දුර ඇවිල්ලා තියෙන මළුවෙම. තව යන් ඉස්සරහට ලස්සන බලමු මේ පාරේ. මහා වැස්සයි මීදුමයි කොහොමද මේ ෆීලින් එක? අනිකර වෙනම ලෝකයකට අරන් යනවා මේ පාර නම්. මේක කැමරා කාචයට අහු කරගන්න අමාරුයි ඇත්තටම කිව්වොත්. මොකද කැමරා කාචයට මෙච්චර අහු වෙන්නේ නැහැ. මාර ලස්සනයි. මේක නම් ආතල්ල. වැස්සත් එක තමයි ඉතින් අපි කොහෙ ගියත් වැස්ස තමයි. මේ තමයි සඳගලට යන්න කියන්නේ අර සිරිපා මළුවට උඩට පෙන්න මේ ගල් මේ ගල් පොත්ත. අර පාට ටිකක් ළඟ මේ මේ පැත්තේ සිරිපාද පේන රටයක් ඉස්සරහට. මේ සිරිපා ගේන්නේ අපේ මහිලදී. ඉතින් අස්සෙන් සිරිපා දස්සානේ පේනවා. හැබැයි නෑ පේනවා. ඉන්න ගල් පොත්ත. අපි දැන් ඉන්නේ සඳකල තැන්නේ මෙතනින් තමයි මළුව පේන්නේ. දැන් නම් මීදුමට වැහිලා ගිහිල්ලා තියෙන්නේ. ලාවට පේනවා. වලට පේනවද මේකේ ලාවට පේනවා මෙතන. අන්න මළුව දැන් පොඩ්ඩක් පෙනීගෙන යනවා. හොඳටම වහිනවා. අන්න ඒක දැන් සඳකල දැන් ගල් පොත්තක් තියෙන්නේ. දැන් ඔන්න දැන් මළුව හොඳට පේනවා. වලාකුළු ඔක්කොම මේ වුණා. මාර ලස්සනයි කියන්න වචන නැහැ මෙතනට. එතන දැන් සඳකල දැන්න. සිරිපාද හොඳටම පේන තැන. මේ පාර ඇත්තටම ලස්සනයි. මල්ලි එහෙම පිපිලා තියෙනවා. ඒක වෙනම ලෝකයක්. ඔය යන්න තියෙන පාටිකයි තියෙන්නේ.
අපේ ගමන අවසන් කරන්න තව ටිකක් දුරයි. අපි එහෙනම් මේ ටිකත් ඔයාලට පෙන්නගෙන යන්න. අන්න කැලේමදී යනවා ගසුත් කඩාගෙන යන්න තියෙන්නේ පාර කොහෙන් තියෙනවද දන්නේ නැහැ. එරිනවා කකුල් දෙක ගන්න දෙයක් නැහැ. හොඳටම කූඩැල්ලොයි මලයි. දැන් තව ටිකක් බලමු කොහොමද පැත්තකින් ඉස්සරහට තව ගිහිල්ලා යනවා නෝයා ඉවරෙකුත් නැහැ. යන්න හිතන්නේ ළඟයි වගේ. කොහොමද අත්දැකීමනේ? සුපිරිය. සුපිරි කියනවා. අම්මා කකුලට යන මිනුන්දොරු නැත්තා. අම්මට පිරිමේ. ඒ හරි ඉන්නෝ යමල්ල. දොළ පාරක් ගලාගෙන යනවා. මේක උල්පතක් ගහලා තියෙන බොන වතුර කියලා ජරා කරන්න එපා කියලා. ඉතින් ගල් උඩින් පැනලා. ලස්සන දොළ පාරක් කියනවා. මේ මෙතන ලොකු බෑවුමක් තියෙනවා පරිස්සමෙන්. මෙන්න අපේ බබා. මෙන්න මෙයා තමයි බබා. ඉතින් වඩා ගන්න ඕනේ. මේ පට්ට බෑවුමක් තියෙන විතර. සික්සැක් විදිහට යන්න තියෙනවා. යමු. තම ටිකයි කොහොම හරි යන්නත් එපා. ඒ ආස්සේ අපිට යාළුවෙකුත් හම්බුණා. මේ ඉන්නේ යාළුවා. අතේ යනවා. ඔන්න අපි ගම්මානේට ළඟා වුණා. බුමාර කට්ටක් එක. මාර පාරක් හිතුවරට අමාරු ටික.